හලෝ අද මම කියන්න යන්නේ අපේ ගෙදර ඉන්න හැඩකාර, විසේකාර, දඟකාර කොල්ලා ගැන. මේ කොල්ලාගේ නම කුකු. ආදරේට අපි කියන්නේ කුකු පුතා කියලා. මෙයා ගැන කිව්වොත් කියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. මොකද මෙයා අපිට සෑහෙන පාඩු කරලා තියෙනවා පුංචි කාලේ. දැනුත් කියලා වෙනසක් නැහැ. මෙයාව අපිට හම්බ වුණේ අපේ ගෙදර ඉන්නවනේ මෙයාගේ තාත්තා. තාත්තගේ නම බ්‍රූනා. එතකොට බ්‍රූනට ඒගොල්ලෝ අර කාලයක් එනවනේ ක්‍රොස් කරන්න ඕන. එන්නේ කාලේදී අපි ක්‍රොස් කරන්න බැලුවට අපිට හරි ගියේ නෑ. සමහර තැන්වල වද දෙනවා. ඒ නිසා අපි ඕමම අතෑරලා දාලා තිබුණා. ඒ අතරේ උදේට තාත්තා ඇවිද්දන්න යනකොට දැකලා මේ පිරිමි ළමෙක් අහලා තිබුණා යාළුවා ගෙදරත් ඉන්නවා ගැහණු සතෙක් මේ ක්‍රොස් කරන්න කැමතිද කියලා. ඊපස්සේ බැලුවහම අපේ ගෙවල් ගාවමයි. හැබැයි මේ ගෑනු සතා පියෝ ලැබ්‍රඩෝ නෙමෙයි. එතකොට ඒ අම්මා ලැබ්‍රඩෝ කෙනෙක්ටයි ඩැල්මේෂන් කෙනෙක්ටයි ක්‍රොස් වෙලා හැදුණු ගෑනු සතෙක්. ඒ වුණාට අපි කමන්න නැහැ කියලා ඒ පිරිමි ළමයාටත් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ පැටව විකුණන්න. එහෙම පැටව ගන්න බලාගෙන ක්‍රොස් කරපු එකක් නෙමෙයි මේක. කොහොම හරි ඒ ගෑනු සතාට පැටව 10ක් හම්බුණා. වැඩේ කියන්නේ ඔක්කොම ළම හැදුනේ අපේ බ්‍රූනා වගේ. ඔක්කොම ඒ විදියමයි ඒ පාටමයි. මෙයා තමයි හිටපු ලොකු එක්කෙනා. ඒ ළමයටත් කරගන්න දෙයක් නැහැ. 10 දිනක් හම්බුණාම අඳුරන අයට දීලා දැම්මා. ඊට පස්සේ ඉතුරු වෙලා හිටියා මෙයා. මෙයයි තව පොඩි එක්කෙනෙකුයි. ඒ පොඩි එක්කෙනාව ඒ ළමයට ඕනි කිව්වා. ඉතින් අපි මෙයාව අරගෙන ආවා. ආව දවසේ ඉඳලා තාත්තට දෙන්න පුළුවන් දසවද ටික ඔක්කොම දෙනවා කිසිම අඩුවක් නැතුව. බ්‍රූනත් පුංචි කාලේ ඉඳලා එයා තනියම හිටියේ. එයාට කවුරුත් හිටියේ නැහැ. එයා අනිත් අයත් එක්කත් වැඩි සෙල්ලම් නැහැ. ඉතින් ගෙනාව දවසේ ඉඳලා ලෙඩ මාසෙකට ගන්න පඩි එනකොට එයාට මොකක් හරි ලෙඩක් හැදෙනවා. අඩුම තරමේ බඩේ අමාරුවක් හරි හැදෙනවා. එහෙම හිටපු එක්කෙනා කොහොම හරි මේ පැටිය ගෙනාවට පස්සේ කිසිම ලෙඩක් නැහැ දැන් අද වෙනකන්. හොඳට දුවලා පැනලා ඉන්නවා. මේ දසමහ යෝධයත් එයාට ඉන්න දෙන්නේ සෑහෙනවත් දෙනවා. කකුලෙන් හරි ඇදගෙන යනවා. එක තප්පරයක්වත් ඒ සතාර නිදා ගන්නවත් දෙන්නේ නැහැ. ඒ වුණාට බ්‍රූනට වඩා මෙයා හරිම කීකරුයි. බ්‍රූනගේ ටිකක් ලොකුකම වැඩි. ගණන් ගන්න නැති සීන් එකක් තියෙනවා එයාගේ. එයා ගාවට අපි කැම බීම ටික ගෙනihin දෙන්න ඕනේ. එයාට කතා කරනවා. එයා ගාවට අපි යන්න ඕනේ. ඒ වගේ ටිකක් ලොකු කන් ටිකක් තියෙනවා. කිසිම කීකරුකමක් නැහැ හැදෙනවා. හැබැයි මෙයා නම් අපේ කුකු පුතා නම් හරිම කීකරුයි. ඉඳ ගන්න කවම ඉඳ ගන්නවා. ඕන තැනක ගිහිල්ලා අඬ ගැහුවොත් කුකු කියලා දුවගෙන එනවා. එයා හරි ආදරේ අපිට. දැන් අපි කුස්සියේ ඉඳලා සාරි දෙනකොට කුස්සියේ තනියම ඉන්නේ බයයි. දුවගෙන එනවා අපි ඉන්න තැනට. එයාගේ තව එකක් තියෙනවා රෑට කළුවරට එහෙම හරි බයයි. එළියට බහින්නේ නැහැ. චූ දාන්නවත් කක්ක දාන්නවත් තනියම යන්නේ නැහැ. එයාට කවුරු හරි ඕනේ රෑට කළුවරේ එළියට යන්න. ඊට පස්සේ ඉතින් තව මෙයා ගැන කියනවා නම් ඒ වගේම තමයි වලියට සෑහෙන බරයි. පේනවනේ අපේ ගෙදර ගේට්ටුව කොයි වෙලේ හරි කඩලා කඩට ගන්නවා. ඒ තරම් මේ විසේ. පාරේ මීහරකෙක් ගියත් ඇති මෙයාට කුලප්පු වෙලා ඔන්න ගිහිල්ලා ගේට්ටු කඩනවායි ගේට්ටුව අදිනවායි සෑහෙන වැඩ මෙයාට තියෙනවා. මෙයා අනිත් අයත් එක්ක එකතු වෙනවා. බ්‍රූනා වගේ ඔය ඉන්න අහංකාරකමට ඕන කෙනෙක් එක්ක සෙල්ලම් කරනවා. දවසම හරි නටයි. එච්චරට ඇඟේ ශක්තිය තියෙනවා එයාගේ. එක තප්පරයක් ඉඳගෙන නිදා ගන්න එකවත් අඩුම තරමේ හරියට නිදා ගන්න නැහැ. කුකුල් නිින්දක් තියෙන්නේ. විනාඩි 2ක් විතර නිදා ගන්නවා. ආයෙ හැරිලා දුවනවා. ඒ තරමට විසේ. ගහකින් වැටෙන කොළයක් පේන්න බෑ. ඒ කොළේ උස්සගෙන ගෙට දුවගෙන එනවා. බිම ලොවි ගෙඩියක් තියෙන්න බෑ. ඒකත් ගේනවා. අපේ ගේ ඇතුලේ තනිකර මීතර මුල්ල කුණු කන්ද වගේ. ඔක්කොම වටේම තියෙන කුණු ටික අහුලගෙන ගේ ඇතුලට තමයි එන්නේ. ඔය වගේ පේනවනේ හුරතල් වැඩ. අපේ ගෙදර ඉන්න අනිත් අය එනේ ඉරිසේ මේ දෙන්න ගේ ඇතුලට එනවට එයාලා කරන්නේ පොඩ්ඩක් ඇත්නම් ගේට්ටුව ගාව ඉඳලා බොරුවට බුරනවා. එතකොට මේ දෙන්නත් කුලප්පු වෙලා වගේ ඔන්න දුවගෙන ගිහිල්ලා බුරන්න ගන්නවා. මොකටද බුරන්නේ කවුද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. බේනවනේ. මේ බොරුවට මේ ඉඳගෙන කෑ ගහන පොඩි ළමයි දෙන්නේ බයිසිකල් පදිනකොට. මරු තාත්තයි පුතයි. නැට්ට වනවන බුරන්නේ. මන් දන්නේ මේ අපේ මේ
ගෙදර මේ දෙන්නගේ හැදියාවද නැත්නම් මේ ජාතියේ හැටිද කියලා මන් දන්නේ නැහැ. චූ දානකවත් මේගොල්ලෝ මේ හරියට එක තැනක ඉඳලා කරන්නේ නැහැ. චූ දාගෙන දිගටම යනවා හැම තැනම චූ හලහල. ඒකවත් නිදහසේ කරන්න මේක දෙන්නට වෙලාවක් නැහැ. සෑහෙන රාජකාරී තියෙනවා මෙයාට. වටේ මිනිස්සු නම් ගමේ ඉන්න අය නම් මෙයාට නම් පොඩ්ඩක්වත් බය නැහැ. ඒ වුණාට බ්‍රූනට බයයි. බ්‍රූන වස නැහැ. ඒ වුණාට බ්‍රූන දුවගෙන එනකොට බය හිතෙනවා. ඒ වුණාට මෙයා මං හිතන්නේ ඊට වඩා බ්‍රූනට වඩා වසයි. ඒ වුණාට අර දැක්කහම මේ වස පාට පොඩ්ඩක්වත් නැහැ. ඔළුවේ නිකන් මොට්ටුවක් කියලා වගේ ඉන්නවා සුකුමාල විදියට. ඒ වගේම ඉතින් මෙයාව පාරේ ගෙනියනකොට කිසි කරදරයක් නැහැ. හරිම කීකරුයි. බ්‍රූනව නම් දඟලක් දාගෙන මේ යන්න ඕනේ. මොකද යන්නේ නොමග. පාරේ නෙමෙයි යන්නේ වැඩිපුරම කැලේ. ඒ ගිහිල්ලා මොකෙක් හරි හොම්බට දෂ්ට කරගන්නවා ෂුවර්. හැබැයි කුකු නම් අපේ එහෙම නෑ කරදර කරන්නේ. එයා ගිහිල්ලා ජූ දාලා කක්ක දාලා එයාගේ වැඩ ටික කරගෙන එයා වටේ ඇවිදලා සමනල්ලු පස්සේ දුවලා එයාගේ ලැබෙන කාලෙන් උප්පරිම ප්‍රයෝජන ගන්නවා. හැබැයි කවදාවත් අපි අඬ ගහුවාම නොඇවිත් ඉන්නේ නෑ. දුවගෙන එනවා. එයා අපේ අස්මානෙන් පිට යන්නේ එහෙම කරදර කරන්නේත් නෑ. වාහනයක් ආවොත් අයින් වෙනවා එයා. හැබැයි බ්‍රූන නම් එහෙම නෑ. බ්‍රූන කෙලින්ම වාහනේට පයින්නේ. කොහෙලේ හරි අපි පාර යන මිනිස්සුන්ගෙන් ගොටි කනවා මේ බ්‍රූන නිසා. හැබැයි අපේ කුකු එහෙම කරදර කරන්නේ නෑ. එයාට මේ වගේ ලොවි ගෙඩියක්, ගහක කොළයක්, පොල් එල්ලක්, පොල් මුඩක් තියෙනවා නම් ඒත් ඇති. මෙයාට ඉතින් එකම විනෝදේ ඔය වගේ ලොවි ගෙඩියක් හපන එක, ගල් කැටයක් කටේ තියාගෙන උඩ පයින් එක. ඒ වගේ දේවල් කරලා පොඩ්ඩක් අපිව අවුස්සලා ගත්තේ නැත්නම් නිකන් කුකුට කෑවේ නෑ වගේ. පේනවනේ. ඔක්කොම ගෙනියන්නේ අපේ කෑම මේසයට. උදෑස් කරපු කෑම මේසේ දවල් වෙනකොට බලනකොට තනිකර කුණු. පොල්ලෙලි කීතු කරලා. එක්ක පොල් ගෙඩියක් උස්සන් ඇවිල්ලා. එක්ක ලෝවි ගෙඩිය උස්සන් ඇවිල්ලා. නැත්තම් වටේම කොළ කෑලි ටික උස්සන් එනවා. ලී කෝටු උස්සන් එනවා. ඔක්කොම ගෙනල්ලා එයා උතන්ට තමයි දාගන්නේ. එයා මේ පුංචි කාලේ ඉඳලම හිතන්නේ මෙයාගේ කූඩුව කියලා. අපි බොරුවට මේ සැර කරලා කූඩු කිව්වම දුවන්නේ මේසයට. එයා හිතන්නේ අපිට අල්ල ගන්න බෑ කියලා එයාව හැංගිමුත්තු එහෙම කරනකොට එයා මුලින්ම හැංගෙන්නේ උතන. එයාට එතන සේෆ් කියලා හිතනවා ඇති. එයා කැමති ඇති එතනට. ඒ ගිහිල්ලා රැට දවල් වෙන්න නිදාගන්නෙත් උතන්ට වෙලා. මම දැන් පෙන්නන බිස්කට් පෙරේ තේන හැටි. බිස්කට් ටිකේ සද්දය ඇහුණා ඔන්න ආවා. එයා හරි කීකරු ඉඳ ගන්නකොම ඉඳ ගන්නවා. බලන්නකො ලස්සනට ඉඳ ගන්නවා. එයා ළඟටම ඇවිල්ලා අපෙන් කෑම ගන්නෙ නෑ. චුට්ටක් ඈතට වෙලා ඉඳලා ටාගට් කරලා ඉන්නේ. කාන්ට කැච් එක ගන්නවා කෑමවල. මම එකයි කිව්වේ මෙයාව මේ අපේ ටීම් එකට යවන්න හොඳයි කියලා. ඔයාලා දාලා තිබුණනේ ඇත්ත කියලා. මම ඒක බැලුවේ මෙයා ටීම් එකට නියමයට ගැලපෙනවා. හුරතල් මූණක් තියෙනවනේ. ඉතින් ඒ වගේම මෙයා රැට නිදාගන්නේ දැන් අනිත් අය වගේ බිම නිදාගන්නේ. මට කොට්ටේ දාලා දෙන්න ඕනේ. ඒක ලස්සනට කොට්ටේ උඩ නිදා ගන්න. ඒකේ ෆොටෝ එකකුත් මම දාලා ඇති අපේ පෝස්ට් එක. බලන්න පුළුවන්. ළමෙක් වගේම නිදා ගන්න හැටි. ඕකයි කුකුගේ කතාව.